Hi, welcome back to my YouTube channel. ඉතින් ගොඩ කාලෙකින් තමයි ඔයගොල්ලෝට vlog එකක් අරගෙන එන්නේ. අද චූටි ගමනක් යන්නේ. මම හිතුවා ඉතින් මේ චූටි ගමන ඔයගොල්ලොත් එක්ක vlog එකකින් share කරගන්න. මොකද ගොඩක් කල් vlog එක දැම්මේ නැති නිසා. එහෙනම් අපි ගිහිල්ලාම බලමු අද දවස මොකද වෙන්නේ කියලා. දැන් වෙලාව 12ට විතර ඇති. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගන්න වෙලාව. එහෙනම් අපි ගිහිල්ලාම බලමු මොකද වෙන්නේ, කවුද එන්නේ, කොහොමද අද දවස ගත කරන්නේ කියලා. එහෙනම් ඉවර වෙනකම් vlog එක බලන්න. හේමන්තයේ වචන වැස්සක අපට අප සෙවන කී ප්‍රේම හිම පිරණි රහසනේ අපට අප පමණක් සීතලේ ඇතියේ තරම් දරාගන්න හිතයිනම් ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ ඔයගොල්ලොත් එක්ක චූටි වීඩියෝ එකක් ෂෙයා කරගන්න හිතුවා. ඉතින් ඔයගොල්ලෝ දැන් දන්නව ඇති කොහෙද යන්නේ, මොකද වුනේ කියන එක ඉන්ට්‍රෝ වීඩියෝ එකේ. මුලින්ම thank you මම වීඩියෝස් දාන්න නැතුවත් ලොකු පිරිසක් මගේ වටේට එකතු වෙලා තියෙනවා. මුලින්ම මම ගොඩාක් ආදරේ ඔයගොල්ලන්ට මාත් එක්ක හැමදාම මේ විදියට එකතු වෙලා ඉඳී කියලා මම හිතනවා. ඉතින් අද අපි ගියේ බීච් එකට. බීච් එක සහ ඒ දවසේ හවස් වෙනකන් කියන්නේ දවල් වෙනකන් වගේ වීඩියෝ ක්ලිප්ස් වගේක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මම කලින් දැම්මා මගේ ෆැමිලි එකත් එක්ක වීඩියෝ දැම්මා. මේ මගේ තාත්තගේ පැත්තේ කට්ටියත් එක්ක ගියපු චූටි ගමන. තාත්තගේ අයියලා එක්ක. තාත්තගේ අයියලා ඉන්නේ රට. එතකොට ඒගොල්ලෝ වැකේෂන් ආපු වෙලාවක ගියපු චූටි ගමන තමයි වීඩියෝ එකක් විදියට ඔයගොල්ලන්ට මං අරගෙන ආවේ. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන්ට චූටි දෙයක් කියන්න. මිනිස්සු අපි කොයි විදියට හිටියත් අපිට කතා කියනවා, වචන කියනවා, පද හදනවා කියලා කිව්වොත් කෙටියෙන්ම ඒක අපි කොයි විදියට හිටියත් සමහරක් වෙලාවට අහිංසක විදියට හිටියොත් අපෝ මෙයාට වඩා අහිංසක වැඩි කියයි. නපුරු විදියට හිටියොත් අපෝ මෙයා නපුරුයි කියයි. එතකොට සෝෂල් විදියට හිටියොත් අපෝ මෙයා ටින් එහෙම නමක් කියයි. ඉතින් අපි කොයි වෙලාවෙදී කොහොම හිටියත් අපිට වචන කියනවා. ඉතින් හැමතිස්සෙම ඔළුව පහත් කරගෙන ඉද්දී ඒගොල්ලෝ හිතනවා ඒක අපේ මෝඩකම කියලා. මෝඩකමට කොන්දක් පණ නැතිකමට අපිට ඒකට දෙයක් කරගන්න බැරි කමට අපි ඔලවන මගේ ඉන්නා කියලා සමහරක් වෙලාවට ඒගොල්ලෝ හිතනවා. හැබැයි එහෙම නෙමෙයි. ඒ තමයි අපේ මොකද කියන්නේ අපේ හැදියාව වෙන්න පුළුවන්. ඒක තමයි අපි තා මනුස්සයට රෙස්පෙක්ට් කරන විදිය වෙන්න පුළුවන්. නමුත් ඒ මනුස්සයෝ ඒක කවදාවත් තේරුම් ගන්නේ නැහැ. විශේෂයෙන් මට මේ පෞද්ගලිකව වෙච්ච දෙයක් තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. මම කොච්චර හොඳ විදියට ආදරෙන් සලකනගෙන හිටියා. සමහරක් මිනිස්සු ඒ විදිය වචන මට කිව්වා. කමක් නැහැ. කවුරු කොහොම කොයි විදියට කිව්වත් අපි ගැන දන්න. සමහර මනුස්සය කියනවා අඳින පළඳින විදියට. මම අඳින්නේ මට කම්ෆර්ටබල් දේ මම කරන්නේ. සහ මම අඳින්නේ මට කම්ෆර්ටබල් දේ. ඒක තව කෙනෙකුට ඕන විදියට මම කරන්න උවමනාවක් නැහැ. මම හිතනවා එහෙම. අපිම වෙන්න ඕනේ. අපි තව කෙනෙක් ඉස්සරහ රඟපාගෙන පොෂ් විදියට එහෙම ඉන්න උවමනා නැහැ කියලා මම හිතනවා. අපි අපේ සරල විදියට අපි සරලකමින් ඉන්න ඕන. එතකොට මම මගේ විදිය වෙනස් කරගෙන මම රඟපානවා වගේ නම් එතකොට ඒ මන් නෙවෙයිනේ. මම ඒගොල්ලෝ ඉස්සරහ වෙන රූපයක් ඒගොල්ලන්ට කැමති විදියට තමයි මම ඉන්නේ. එතකොට ඒ මගේ ඇත්ත විදිය නෙමෙයි. මම එතකොට ඒගොල්ලෝ ඉස්සරහ රඟපාගෙන ඉන්නේ.
පෞද්ගලිකව මම කැමති නැහැ කාගවත් ඉස්සරහා රඟපාන්න. මං විදියට ජීවත් වෙන්න. ඉතින් මිනිස්සු අපි කොයි විදියට කොහොම හිටියත් අපිට වචන කියනවා කියන දේ මම මේ පොඩි කාලෙදි තේරුම් ගත්තා. විශේෂයෙන්ම මැරි කරාට පස්සේ. මැරි කරන්න කලින් නම් මට එහෙම අපේ නාදාය හැම ලොකු වචන කියලා නෑ. නමුත් මම මැරි කරාට පස්සේ හස්බන්ඩ්ගේ පහළ සමහරක් වෙන්න පුළුවන්, අපේ ෆැමිලිස් වල සමහරක් වෙන්න පුළුවන්. ගොඩක් දේවල් මට කිව්වා. මගේ හස්බන්ඩ් මේ පාඩ ලංකාවට ආවා. ඒකමට vlog එකක් කරගන්න බැරි වුණා. නමුත් පොඩි දේවල් වුණා. ඉතින් මම තේරුම් ගත්තා මිනිස්සු මම ඕගොල්ලන්ටත් කියන්නේ අපි මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වෙන්න ඕනේ නෑ කොහෙත්ම. මොකද අපි විදියට ජීවත් වෙලා ඉන්න ඕනේ. මිනිස්සුන්ට ඕන දේවල් කරන්න නෙමෙයිනේ අපිට අපේ ජීවිතේ තියෙන්නේ. අපේ ජීවිතේ තියෙන්නේ අපිට අපි සතුටින් නම් අපි කරන දේ පිළිබඳ අපි ප්‍රවුඩ් නම් ඒ දේ කාට කොහොම විදියට බලපෑවත් අපිට ප්‍රශ්නයක් නෑ. සහ ඒගොල්ලෝ එක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. එතකොට මම ජොබ් එකක් ඕගොල්ලෝ දානවා මම ප්‍රී ස්කූල් ටීචර් කෙනෙක්. එතකොට මම මගේ ජොබ් එක ඒකට සමහරකට ලොකු සැලරි එකක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම මගේ ජොබ් එක ගැන ප්‍රවුඩ්. එතකොට ඒක මට ගැලපෙන ජොබ් එක. මට ගාමන්ට් යන්න ඕන නම් මම අඩුපාඩියකට ප්‍රී ස්කූල් ටීචර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ නැහැ. එතකොට එක වකවානුවලදී අපිට තේරුම් යනවා මේ මිනිස්සු අපි ඉස්සරහා බොරුවට අනේ පණේ ගාගෙන හිටියට තව මිනිස්සුත් එක්ක අපිට බැනපු දේවල් ආරංචි වෙනකොට අපිට තේරුම් යනවා අනේ අපි මේ මිනිස්සු ගැන හිතාගෙන හිටියේ කොහොමද? හැබැයි මේ මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක අපිට තේරුම් යනවා. මම දන්නවා ඔයගොල්ලන්ට ඊට වඩා ලොකු ප්‍රශ්න වෙලා ඇති. ඉතින් ඒව කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ ඒවා විසඳගත්ත විදිය කොහොමද? මම vlog ගෙනාවෙන්නේ නැත්නම් මම ලොකු ස්ට්‍රෙස් එකක හිටපු කාලේ පරිච්ඡේදයක් තමයි ගෙවිලා ඉවර වුණේ. මං හිතනවා ඉස්සරහට මට එහෙම ඇති නොවෙයි කියලා කියන්න බෑ. එච්චර ස්ට්‍රෙස් වෙන කාල පරිච්ඡේදයක් ආයෙ මට එන්නේ නැති වෙයි කියලා. මොකද මම මිනිස්සුන්ගේ හැටි දැනගත්තා. අමාරු වෙලාවෙදී අපි ගාව හිටියේ කවුද? නැති වෙලාවෙදී අපි වත් ඇරියේ කවුද? මේ හැමදේම මම තේරුම් අරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ ප්‍රශ්න ආවහම හැන්ඩල් කරේ කොහොමද? ඒ වලට ගත සොලියුෂන් මොනවාද කියලා කමෙන්ට් කරන්න. මම හැමදාම කියන්නේ ඕගොල්ලෝ වෙන්න. කාටවත් ඕන විදිහට රූ කඩයක් වෙලා ජීවත් වෙන්න අපි අවශ්‍ය නැහැ. මොකද එහෙම ඇත්තටම අවශ්‍ය නැහැ. අපි වෙන්න ඕනේ මුලින්ම. ඉතින් මම ඕගොල්ලන්ට දෙන ඇඩ්වයිස් එක ඕගොල්ලොම වෙලා ජීවත් වෙන්න. තව කෙනෙක්ට ඕන විදිහට අපි ජීවත් වෙන්නවත්, තව කෙනෙක්ට ඕන විදිහට කන්න බොන්න, තව කෙනෙක්ට ඕන විදිහට අඳින්න පළඳින්න. ඒ කිසිම දෙයක් අපි තව කෙනෙකුට ඕන විදිහට මං කියන්නේ හස්බන්ඩ් එක්ක නෙමෙයි. සමහරක් මිනිස්සු කියන පදයට නටන්න අපි ඒගොල්ලොන්ගේ නැටුකාරයෝ නෙමෙයි ඒගොල්ලෝ බෙර ගහදී අපි නටන්න. ඉතින් මම ඕගොල්ලන්ට දෙන ඇඩ්වයිස් එක කාටවත් ඕන විදිහට ජීවත් වෙන්න. මං කියන්නේ හස්බන්ඩ් නෙමෙයි. ඉතින් thank you මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට. bye bye.